තිරුණාමලය ඕල්සි ප්‍රදේශයේ පිහිටා තිබෙන ශ්‍රී ලංකා යුද හමුදා කෞතුකාගාරය බාන්න තමයි ඇවිත්න්නේ. ඇත්ත වශයෙන්ම කිව්වොත් මෙම කෞතුකාගාරය 2009 වර්ෂයේ හිටපු යුද හමුදාධිපති ලොතිනල් ජෙනරල් ත්‍රිශාන්තික සිල්ලා මහතා විසින් තමයි විවෘත කරන ලද්දේ. ආයිබෝවන් ශ්‍රී ලංකා යුද හමුදා විසින් නඩත්තු කරන ලද ගෞතුකාගාරය බලන්න තමයි අපි අද දෙන්නේ. ඇත්තටම විශේෂයෙන් කියන්න ඕනේ තිරුණාමල ප්‍රදේශයේ තියෙන ලස්සන පැත්ත තමයි මේ 22 ශ්‍රී ලංකා මූලස්ථානයේ ඉතින් තමයි සම්පූර්ණම මේ ශ්‍රී ලංකා යුද හමුදා ගෞතුකාගාරය නඩත්තු කරගෙන යනවා. ශ්‍රී ලංකා යුද හමුදාවේ සන්නද්ධ බලකායට ආයත් සන්නද්ධ රදේ කියන මේ භූමිය තමයි දැන් අපි රැඳී සිටින. ඇත්තටම ලස්සනයි. අපි යුද්ධයට යන්න ලෑස්ති වෙලා ඉන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ සන්නද්ධ බලකායට ආයත් සන්නද්ධ වාහනය තමයි අපි සිටින්නේ. මේ බලන්න මේ ඇත්තට තමයි සොල්දාදුවෝ ඒ කාලේ මේ බලන්න ඒ සිනේ මොකුත් නේ. නමුත් මේ මාර රස්නයක් තියෙන්නේ මේ ඇතුලේ ඉඳලා තමයි මේ යුද්ධේ කරලා මේ රට අපිට රණවිරෝ අපිට මේ රට බේරලා තියෙන්නේ. ශ්‍රී ලංකා යුද හමුදාවේ කාලතුවක්කු රෙජිමේන්තුවට අයත් කාලතුවක්කු තිබෙන ස්ථානය තමයි අපි දැන් රැඳී සිටින්නේ. මානසික මේදී ශ්‍රී ලංකා යුද හමුදා විසින් පාවිච්චි කරන ලද අවි ආයුධ තිබෙන මේ ප්‍රදර්ශන භූමිය තමයි අපි දැන් ඇත්තටම ලස්සනයි. වැඩකටයුතු ලස්සනට යුද හමුදාවේ වැඩගෙන දන්න ඕනේ. ශ්‍රී ලංකා යුද හමුදාව මොනහරි වැඩකට බැස්සත් යලාගෙන කියන්න ඕනේ මේ රටේ ජනතාවම දන්නවා. ශ්‍රී ලංකා යුද හමුදා මියුසියම් එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ආපු වෙලාවේ අපි දැක්කා මුල්ලියාවලේ ප්‍රදේශයේ තියෙන ළමයි ටිකත් මේ යුද හමුදා ගෞතුකාගාරය බලන්න වෙච්චියා. ඒ වීඩියෝස් ටිකත් අපේ YouTube channel එකේ තබා දෙන්න තමයි අද අපි තිරුණාමලේ 22 සේනාංක මූලස්ථානයේ ආමි මියුසියම් එකේ දෙකක් ඉන්නේ. ඇත්තටම කියනවා නම් ලස්සනට මේක නඩත්තු කරගෙන ඇත්තටම ඉස්කෝල ළමයින්ට වැඩි විදියට බලන්න ලස්සන වීඩියෝස් ටික තමයි. වෙන පුරා සිටින සියලුම සංචාරිකයන් විදේශ සංචාරිකයන් බව මේ මියුසියම් බලන්න යනවා. ඒ නිසා අද අපි තිරුණාමල ප්‍රදේශයට ආපු අවස්ථාවකදී අපිත් ආවා මේ මියුසියම් එක බලන්න තමයි දැන් අපි